හරි සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකෙන් කියන පළවෙනි වීඩියෝ එකත් එක්ක. මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ මේ දවස්වල ගොඩක්ම වෙන highway එකක ගමන් කරන නිවැරදි ආකාරය. හරි අපි බලමු එකින් එක කොහොමද මේ highway එකක නිවැරදිව රිය ධාවනය කරන්නේ. හරි පළවෙනි දේ තමයි highway එකට දාන්න කලින් වාහනේ තත්ත්වය පරීක්ෂා කරගන්න ඕනේ. ඒ කියන්නේ ටයර් වල හුලං, ටයර් එතකොට ඔයිල් මුකුත් ෆෝල්ට් තියෙනවද, මුකුත් ලයිට් ඉන්ඩිකේට් කරනවද, ඒ ටික තමයි අපි පෙර සූදානමක් විදියට highway එකට දාන්න කලින් බලන්නේ. හරිද? හරි highway එකේ එන්ට්‍රන්ස් වුණාට පස්සේ අපි කරන්න ඕනේ අපි වම් ලේන් එකේ තමයි තියාගෙන යන්නේ වාහනේ. ඒ කියන්නේ අපි දකුණු ලේන් එකට මාරු කරන්නේ සාමාන්‍ය වාහනයක් ඉස්සර කරනකොට වැඩි වේගයක් ලබා ගන්න තමයි අපි දකුණු ලේන් එකට මාරු වෙන්නේ. කිසිම විටක දකුණු ලේන් එකේ ගමන් කරන්න බෑ. ඒ කියන්නේ එක දිගට ගමන් කරන්න බෑ. හරි මම කලින් කිව්වා වගේ අපි වම් ලේන් එකට තමයි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. අපි දකුණු ලේන් එකට මාරු කරන්නේ ඉස්සර කරනකොට වාහනයකට ඉස්සර කරනකොට වැඩි වේගයක් ගන්න තමයි දකුණු ලේන් එකට මාරු වෙන්නේ. ඒත් වම් ලේන් එක තමයි අපි දිගටම යන්න ඕනේ. ඊට අමතරව මතක් කරන්න තියෙන්නේ highway එකේ උඩින් පැය කිලෝමීටර් 100ක වේගකින් යන්න පුළුවන්. ඉතින් එහා යන්න හදන්න එපා. කිය බෝඩ් එකේ ගහලා තියෙන 100ට යන්න කියලා නෙමෙයි උඩින් වේගය 100යි කියලා. ඒක නිසා ඉතින් එහා යන්න එපා. උපරිම සාමාන්‍ය වාහනයක ගාන 90 100 අතර වේගයක් තියාගන්න. ඒ වගේම ඩිස්ටන්ස් එක තියාගන්න වාහන දෙකක් අතර ලොකු ඩිස්ටන්ස් එකක් තියාගන්න වෙනවා. මොකද ඉස්සරහින් යන කෙනා 100ට යනවා නම් ඒ තලිසින් එයා බ්‍රේක් කරොත් එහෙම ලොකු අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඩිස්ටන්ස් එක තියාගෙන යන්න. ඊට අමතරව අනිවාර්යෙන් සයිඩ් මිරර්ස් ගැන අවධානය යොමු කරන්න. ඕවර්ටේක් කරනකොට අනිවාර්යෙන් සයිඩ් මිරර් එක බලලා තමයි අනිත් පැත්තේ ලේන් එකට මාරු කරගන්න ඕනේ වාහනේ දාන්න ඕනේ. මොකද පිටිපස්සෙන් එන කෙනා 100ට වේගෙන් ආවොත් එහෙම අපි දැන් එකපාරම නිකම් පාර යනවා වගේ මාරු කරන්න බෑ ලේන්. ඒක මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් සයිඩ් මිරර් එක බලලා ළඟ වෙනවා නම් අනිවාර්යෙන් ඉස්සර කරන්න යන්න එපා වාහනයකට. ඒ ලේන් එක මාරු කරන්න එපා. මොකද අනිත් එක්කනට බ්‍රේක් කරගන්න බෑ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ highway එකේ. ඊට අමතරව අනිවාර්යෙන් මාර්ගයේ දෙපැත්ත තියෙන බෝඩ් අනිවාර්යෙන් නිරීක්ෂණය කරන්න. ඒ වගේ තියෙනවා වර්නින් තියෙනවා. එතකොට මුකුත් ඉදිරි බාධකයක් තියෙනවා අනිවාර්යෙන් කිලෝමීටරයකට වඩා දුර බෝඩ් දානවා highway එකේ. ඒ කියන්නේ ලේන් එක මාරු කරන්න කියන අපි කියමුකෝ අපි යන්නේ වම් ලේන් එකේ දකුණු ලේන් එකේ මොකක් හරි වුණා කියලා නැත්නම් වම් ලේන් එකේ වම් ලේන් එකේ මොකක් හරි අනිවාර්යෙන් දකුණු ලේන් එකට මාරු කරන්න කියලා දුර ඉඳන් බෝඩ් දාලා තියෙනවා. ඒව අනිවාර්යෙන් නිරීක්ෂණය කරන්න. අවසිහියෙන් වගේ ඩ්‍රයිවිං කරන්න එපා highway එකේ. මොකද අනතුරු ගොඩක් වෙන්නේ නිින්ද යෑම රෑ කාලේ තමයි highway එකේ ගොඩක් අනතුරු වෙන්නේ. මොකද ලයිට් වලින් පේන දුර සීමිතයි. දවල් කාලේ වගේ අපිට නිරීක්ෂණයක් නැහැ highway එකේ රෑ කාලේදී. ඒ කියන්නේ අපිට ලයිට් වලින් පේන දුර තමයි අපිට පේන්නේ. ඒක නිසා තමයි අනිවාර්යෙන් highway එකේ රෑ කාලේ ගමන් කරනකොට සැලකිලිමත් වෙන්න. ඒක සම්බන්ධව අනිවාර්යෙන් නියමිත දුරක් තියාගෙන යන්න. ඒ ටික තමයි මතක් කරන්න තියෙන්නේ. මගේ පළවෙනි වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව මේ වගේ වීඩියෝ ගොඩක් ගන්න බලාපොරොත්තු වෙනවා.